ඔබ ගම්වතුරට නිරාවරණය වූ කෙනෙක්ද? එහෙම නැත්නම් ගම්වතුරෙන් අවතන් වූවන්ට උදව් කරපු කෙනෙක්. එහෙනම් ඔබත් මේ දරුණු වසංගතයේ ගොදුරක් විය හැකියි. ඔබට දැනටමත් මේ රෝග ලක්ෂණ තියෙනවත් කියලා බලන්න. තද උණ, දරුණු හිසේ කැක්කුම, රතු පැහැ ගැන්වූ ඇස්, හමේ හෝ ඇස් කහ පාට ගැන්වීම, තද මස් කොබවල අධික වේදනාව. ඊස රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් චුට්ටක්වත් පරක් වෙන්න එපා. අනිවාර්යයෙන්ම රජයේ රුමට කියලා ප්‍රතිකාර ගන්න මේ මාරාන්තික රෝගය. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව හැම අවුරුද්දකම මිලියනයකට වඩා මේ රෝගයට ගොදුරු වෙනවා කියලා ඔයා දන්නවද? ඒ වගේම මේ අවුරුද්දේ මේ වන ලෝකෙම 88000 මේ රෝගය නිසා මරණයට පත් වෙලා තියෙනවා. තවත් සති දෙකකින් වගේ මේ රෝගය ශ්‍රී ලංකාවේ දරුණු ලෙස වසංගතයක් දිගට පැතිරලා යන්න පුළුවන්. මේ රෝගයට කියන්නේ ලෙප්ටෝස්පයිරෝසියාව කියලා. මේක බැක්ටීරියාවක මගින් ඇතිවෙන පුළුවන් මාරාන්තික රෝගයක්. මේ බැක්ටීරියාව තියෙන්නේ නියන්ගේ, ගවයන්ගේ, වල්ලන්ගේ මුත්‍රාවල. මේ මුත්‍රා බාහිර පරිසරයට එකතු වුණාට පස්සේ ඒ බැක්ටීරියාව මිනිසුන්ගේ මුඛයෙන්, නාසයෙන්, ඇස්වලින් සහ තුවාල තියෙනවා නම් හැම කොල්ලරි ඒ තුලින් ඇතුල් වෙලා සති දෙකකින් මේ දරුණු රෝගේ අපිට හදනවා. රෝග ලක්ෂණ ඇවිල්ලා පළවෙනි දවස් 3 ඇතුළත ඔයා වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගත්තොත් සම්පූර්ණ සුවයට ගන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණ සහ ප්‍රතිකාර ලංකාවේ දැනටමත් තියෙනවා. හැබැයි ඔයා හරක් වෙලා ගියොත් ඇත්තටම මේ රෝගය තාම දරුණු සහ කාටවත් බේරගන්න බැරි රෝගයක් වෙනවා. ඒ නිසා මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයා ගම්වතුර වැඩ කළා නම් ගම්වතුර අසු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම රෝග ලක්ෂණ කියලා වෛද්‍යතුමාගෙන් බෙහෙත් ටික නම් අනිවාර්යයෙන්ම ගන්න. එහෙනම් අපි මේ සතියෙන් සමුගන්නවා. ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ අමුතු දුක